ලෝකෙ නැති පැරනෝමල් ගේම්ස් කරලා මොලේ විකාය කරන් ඉන්න ඔයාටමයි මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා පැරනෝමල් ගේම්ස් නැත්නම් අద్භූත ක්‍රීඩාවලින් කරලා තියෙන එකක් විදිහට අපිට ගන්න පුළුවන් චාලි චාලි කියන ගේම් එක. ඉතින් චාලි චාලි කියන ගේම් එක අපි විද්‍යාවත් එක්ක සලකලා බැලුවොත් මෙතනදී වෙන්නේ වෙනස්ම දෙයක්. ඉතින් අපි චාලි චාලි ගේම් ගැන තියෙන පුරාවෘත්ත ගැන මතක් කරලා ඔයාලගේ ඔළුව විකාර කරන්න මට හිතෙන්නේ නෑ. ඒ හින්දා මම යන්නේ වෙනස්ම පැත්තකට. ඉතින් මෙතන යම් කිසි වැරැද්දක් තියෙනවා නම් මේ කියන්නේ මගේ මතය. මෙතන යම් කිසි වැරැද්දක් තියෙනවා නම් ඒක හදන එක ඔයාගේ වැඩක්. මෙතන විද්‍යාව ගැන දන්න කවුරු ඉන්නවා නම් මට ඒක හදන්න පුළුවන්. ඉතින් පැරනෝමල් ගේම්ස් එකක් වෙච්ච චාලි චාලි ගේම් එක ගොඩක් වෙලාවට හොල්මන් ගේම් එකක් නෙවෙයි කියලා තමයි මතයක් තියෙන්නේ. ඉතින් මෙතනදී තියෙන වායු ධාරාව එක තමයි මේක වෙනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඇති එතකොට තව එක්කෙනෙක් මතයක් ගේන්න පුළුවන්. එහෙම නෙවෙයි දැන් අපි බුලක් නැති කාමරයකට ගිහින් මේක කරා කියලා. හරි. ඒකට මෙහෙම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අපිට දෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා චාලි ගේම් බෝඩ් එකේ කාමරයක් තමයි ඉටිපන්නම් පත්තු කරන එක. ඉටිපන්නම් දෙකක් හෝ හතරක් ඔයාලා පත්තු කරනවා. ඉතින් මේ ඉටිපන්නම් දැල්ල ඔයාලා සාමාන්‍යයෙන් ගිනි ගොඩක් ගාවට ගිහම දැකලා තියෙනවා නේද? මේ ගිනි ගොඩේ තියෙන ගිනි රත් වුණාම උඩින් වාතය රත් වෙලා උඩට නගිනවා. එතකොට අර පේන්නේ පොද වෙලා වගේ. අන්න හරි. ඒ වගේ එකක් වෙනවනේ ඉටිපන්නම් දැල්ලේ. ඒ වෙන්නේ වාතය රත් වෙලා වාතය ඉඳලා නගින එක. එතන වාතය ඉස්තරක් තියෙනවා එතනින්. ඒක පුරවන්නේ වටේ වායු ධාරාව පැමිණෙන්න පුළුවන්. ඉතින් හතර කොනෙම වායු ධාරාවදී පැමිණෙද්දී ඉටිපන්දමේ වාතයක් ඇති වෙන්න පුළුවන් නේද? මේ වාතයනේ අවකාශයේ තියෙන්නේ. ඉතින් මේකත් පැහැදිලි කිරීමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ තියෙන මගේ මතය. ඉතින් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් නම් තව දුරටත් පැහැදිලි කරන්න විද්‍යාව ගැන තව දන්න කෙනෙක් ඉන්නවා නම් මේක පැහැදිලි කරන්න. ඔයා පැරනෝමල් ගේම්ස් වලට බය වෙන්න එපා. මේක නිකන් ආතල් එකට කරන එකක් විතරයි. එහෙම හිතේ.